මූලික සංකල්පය කියන එක තියෙන්නේ. මම ඒක ඇත්තටම ගුරුවත් පොතෙන්ම ගත්ත කොටස තියෙන්නේ. හරි. ඔයාලට මේක පේනව නේද? මම දැන් මේ ෂෙයා කරපු එක පේනවනේ. හරි. හරි. එතකොට පළවෙනි පාඩම ඔයාලට තියෙන්නේ කම්පියුටර් ගැන ඉගෙන ගන්න. ඇත්තටම සරලව කිව්වොත්. එතකොට ඔයාලට මෙන්න මේ ඔයාලගේ ගුරුවත් පොතේ උගන්වන්න තියෙන එක යටතේ මම යන්නම්. පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක ගැන තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මම එතකොට ඔයාලට බෝඩ් එකේ මේ ටික පැහැදිලි කරන්න. හරි. මේක ෂෙයා කරන එක ස්ටොප් කරලා ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවනේ. මම හිතනවා පේනවා ඇති කියලා. හරි. එතකොට මම බෝඩ් එකේ ඔයාලට පැහැදිලි කරලා දෙන්න. එතකොට පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක්. සිස්ටම් එකක්. ඔයාලා අහලා ඇති විද්‍යාවේ ඒ වගේ තැන්වල අහලා ඇති අපේ ආහාර ජීර්ණ පද්ධතිය නේ. එතකොට අපේ බහිස්රාවීය පද්ධතිය. ඔය එක වර්ගවල පද්ධති. එහෙමත් නැත්නම් වෙන වෙන තැන්වලත් ඕනනම් පද්ධති වර්ග අහලා තියෙන්න පුළුවන්. හරි. පද්ධතියක් කියන්නේ මොකක්ද කියන සංකල්ප ඉගෙන ගත්තොත් පද්ධතියක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි යම්කිසි සංරචක කිහිපයක් එකතු කරගෙන යම්කිසි සංරචක කිහිපයක් එකතු කරගෙන යම්කිසි සුවිශේෂී වෙච්ච යම්කිසි සුවිශේෂී වුණ කාර්යයක් සඳහා සකස් කරගත්ත සංකල්පයක්. එහෙමත් නැත්නම් පද්ධති යම් සකස් කරගත්ත ඒකකයක් පොදුවේ හඳුන්වනවා පද්ධතියක් කියලා. පද්ධතියක් කියලා කියන්නේ එතකොට යම්කිසි සංරචක කිහිපයක එකතුවක් තියෙනවා. ඒ එකතුව යම්කිසි සුවිශේෂී වුණ කාර්යයක් සඳහා කැප වෙලා ඉන්නවා. මෙන්න මේක තමයි සරලව පද්ධතියක් කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලගේ ගුරුවත් පොතේ එක්ස්ප්ලනේෂන් එක දීලා තියෙනවා. මෙතන බලන්න පද්ධතියක් යනු නීති රීති මාලාව. ඒක තමයි හරිම එක්ස්ප්ලනේෂන් එකට ගියොත් අපි කියන්න ඕන එක. හරි. නීති රීති මාලාවක් තියෙනවා. ද්‍රව්‍යවල සැකසුමක් හෝ නිශ්චිත ඉලක්කයක් හෝ කෙරෙහි එක්ව ක්‍රියාත්මක වන එකිනෙකට සම්බන්ධ කොටස් සමූහයකි. ලොකු එක්ස්ප්ලනේෂන් එක. ඕක ඔච්චර ඕනේ නෑ. හරි. සරලව කිව්වොත් අපි ඒකක කීපයක් එකතු කරගෙන තියෙනවා. ඒ ඒකක කීපය එකතු වෙලා යම්කිසි සුවිශේෂී වුණු කාර්යයක් සඳහා එයා කැප වෙලා ඉන්නවා. එයා වැඩ කරනවා. මෙන්න මේක තමයි පද්ධතියක් කියලා කියන්නේ. එතකොට පද්ධතියක් ගත්තාම පද්ධතියට ඕන විදිහට වැඩ කරන්න බෑනේ. පද්ධතියට යම්කිසි තියෙනවා නීති රීති මාලාව. ඔයා වැඩ කරනෝනේ මෙන්න මෙහෙම. අපි මෙන්න මේ දේ දුන්නාම ඔයා අවුට්පුට් එක මේ දේ දෙන්න ඕනේ කියලා අන්න නීති රීති මාලාවක් තියෙනවා. මෙන්න එතකොට පද්ධතියක් කියලා කියන්නේ නීති රීති මාලාවකට අනුව හැසිරෙන ඒකක කිහිපයක් එකතු වෙලා නැත්නම් සංරචක කිහිපයක් එකට එකතු වෙලා සකස් වෙලා ඉන්න ඒකකයක්. එහෙම නැත්නම් සම්පූර්ණ එකතුවක් අපි පද්ධතියක් විදිහට හඳුනා ගන්නවා. හරිද? එතකොට එයා යම්කිසි විශේෂිත වෙච්ච වැඩක් කරනවා. හරි. එතකොට ඔය පොදුවේ පද්ධතියක් හඳුන්වන එකනේ අපි කතා කරේ. එතකොට අපි පරිගණක පද්ධතියක් කියන එකට යනවා. හරි. පරිගණක පද්ධතියක් ගැන යන්න කලින් ඔයා හිතන්න පරිගණකයෙන් මොකක්ද වෙන්නේ? පරිගණකයෙන් මොකක්ද වෙන්නේ? පරිගණකයෙන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොනවා හරි දෙයක් අපි පරිගණකයට කියනවානේ. එහෙම නැත්නම් ලබා දෙනවා. අපි මවුස් එක අරගෙන මවුස් එක අරගෙන ටච් කරලා ඒ කියන්නේ මවුස් එක අරගෙන මවුස් පොයින්ට් එක කරා ක්ලික් කරනවා. එහෙමත් නැත්නම් කීබෝඩ් එක අරගෙන ටයිප් කරනවා. නේ? එහෙමත් නැත්නම් වෙබ් කැමරාවක් අරගෙන අපේ ඉමේජ් එකක් කම්පියුටර් එකට දෙනවා. නේ? ඔන්න ඔය වගේ මොන හරි කම්පියුටර් එකට යම්කිසි දෙයක් කියලා කම්පියුටර් එක හරහා යම්කිසි සකස් කිරීමක් මොනවා හරි සැකසුමක් කරලා ඒ දේ හරහා අපි අවුට්පුට් එකක් නැත්තම් එළියට මොනවා හරි ගන්න එකනේ කරන්නේ නේද? පොදුවේ හිතුවොත් මෙන්න මෙහෙම හිතන්න චූටි එක්ස්ප්ලේන් මේ උදාහරණයක් ගත්තොත් මම යම්කිසි වර්ඩ් ඩොකියුමන්ට් මට ඕනේ වෙනවා මේ එක්සෑම් එකට පේපර් එකක් හදාගන්න. එතකොට මට සිද්ධ වෙනවා මේක නිකම්ම කරන්න බෑ. අතින් ලියලා දුන්නට හරියන්නේ නැහැ නේ කැතයිනේ. ඒ හින්දා මම මොකද කරන්නේ කම්පියුටර් එක ගත්තා. කම්පියුටර් එක අරගෙන
Word කියන software එක open කරලා Microsoft Word කියන එක open කරගෙන අපි මම ඔන්න type කරනවා. හරි. type කරලා ඒ අදාළ ඒ ප්‍රශ්න ටික හරියට හදලා මම කරන්නේ මවුස් පොයින්ටර් එකක් අරගෙන අර print කියලා තැනක් තියෙනවා. මේකේ print button එක ඔබලා අර මේ printer එකක් හරහා අර paper එක එළියට ගන්නවානේ. දැන් මොකද්ද මේකේ සරල උනේ? මම කම්පියුටර් එකට මෙන්න මෙහෙම දේවල් ටිකක් මෙහෙම දේවල් ටිකක් වෙන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මම print කියන බටන් එකක් ඔබලා අර print එකක් හරහා අර දේ එළියට print out එක ගත්තනේ. යම් කිසි දෙයක් කම්පියුටර් එකකට දුන්නා කම්පියුටර් එකේදී යම් කිසි සකස් කිරීමකට ලක් කරලා අපට අවුට්පුට් එකක් විදිහට එළියට ලබා දුන්නානේ. මෙන්න පද්ධතියක් පොදුවේ පද්ධතියක් ගත්තොත් ඔන්න ඔය සංකල්පය තමයි තියෙන්නේ. මොකක්ද? අපි ඉගෙන ගන්න ඔය ඉස්සෙල්ලාම ඉගෙන ගන්න IPO කියන සංකල්පය. හරිද? ඔයාලට මේකේ බෝඩ් එකේ අනිත් පැත්තේ මේ ඉන්නේ නේද? I අකුරෙන් කියවෙන්නේ input. අපි සිංහලෙන් කියනවා ආදාන මං මොනවාද මේ වගේ කියවෙන්නේ කියන එක හරියට පැහැදිලි කරලා දෙන්න. හරි වචන ටික මොනවාද කියන එක විතරයි මේ දැන් කියන්නේ. P අකුරෙන් අපි කියනවා P අකුරෙන් process සිංහල වචනේ තමයි ක්‍රියාවලිය එහෙමත් නැත්නම් තවත් කියනවා සැකසීම හරි ඔයාලට මේ කියන අතර වාරේ ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ යන මං කියලා දෙන ස්පීඩ් එකකින් ඔයාලට මොන හරි චූටි සටහනක් දාගන්න පුළුවන් නම් අවුලක් නැහැ. හරි. පුළුවන් පොඩි නෝට් එකක් නිකන් හදාන යන්න. හරි. process එකක් කියලා කියන්නේ ක්‍රියාවලියක් මොන හරි සකස් කිරීම. හරි. O අකුරෙන් කියවෙන්නේ output කියන්නේ ප්‍රතිදානය. හරි. ප්‍රතිදානය සමහර විට ආදානය කියන්නේ මොකද්ද නිකන් අමුතුම වචනයක් තේරෙන්නෙම නැහැ ක්‍රියාවලිය නම් සමහර තැන්වල අහලා තියෙයි ඒ හින්දා චූටි අවුලක් නැහැ ප්‍රතිදානය ඒකත් සමහර අයට ගොඩක්ම ඔව් ඒ හින්දා මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් හරි පළවෙනි වචනේ input ආදානය කියන එකේ තේරුම තමයි ඔයා හිතන්න පරිගණකයට නෑ මෙන්න මෙහෙම දෙයක් කරන්න හිතා යනවා කියන්නේ මට ඕනේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන කැල්කියුලේටර් එක භාවිතා කරලා යම් කිසි ඉලක්කම් දෙකක එකතුවක් ගන්න. මම උදාහරණයක් ගත්තොත් මට ඕන වෙනවා 10 එකතු කිරීම 20 කියන දේ පිළිතුරක් අවසානයේ ගන්න ඕන වෙනවා. හරිද? 10 එකතු කිරීම 20. ඒකේ මට උත්තරේ ඕනේ. මම දන්නේ නැහැ ගණන් හදන්න. ඒ හින්දා මම පරිගණකය අරගෙන අපේ කම්පියුටර් එක අරගෙන කම්පියුටර් එකේ තියෙන කැල්කියුලේටර් එක හරහා තමයි මේ දේ කරගන්න යන්නේ. දැන් මොකද කරන්න වෙන්නේ? නිකන් උඩ බලාගෙන හිටියට උත්තරයක් හම්බෙනවද? නෑනේ. කම්පියුටර් එකට කියන්න ඕනේ මට මේ දේ කරලා දෙන්න. ඒ කියන්නේ මොකද්ද? කම්පියුටර් එකට දෙන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න කියලානේ. අන්න කම්පියුටර් එකට ඉන්පුට් එකක් ලබා දෙනවා. අන්න මොනවාද? කම්පියුටර් එකට යම් කිසි දෙයක් ආදානය කරනවා. ඉන්පුට් කරනවා. ආදානය කරනවා කියන්නේ අපි මෙන්න මේ 10 එකතු කරන්න 20 කියලා එයාට කියනවා. හරි. කොහොමද මං දැන් කල්පව හිතන්න. හොඳට මෙනෙහි කරන්න. කොහොමද ඕක කරන්නේ? ඔයා 10 කියන කෙනා කම්පියුටර් එකට දෙනවා. ඊට පස්සේ එකතු කිරීම ලකුණක් දෙන්න ඕනේ. ඊට පස්සේ 20 දෙන්න ඕනේ. නේ ඊට පස්සේ අවසානයේ සමාන කිරීම කියන එක අවසාන උත්තරේ ගන්න එක ඔබන්න ඕනේ. හරි. එහෙම නැත්නම් enter කියන එක ඔබවම උත්තරේ හම්බ වෙනවා. නේ දැන් කම්පියුටර් එකට අන්න 10යි 20යි එකතු කිරීමේ ලකුණයි සමාන කිරීමයි ওই දේවල් අපි පරිශීලකයා විදිහට ලබා දුන්නා. පරිගණකයට ලබා දෙනවා. අන්න ලබා දෙන දේවල් වලට අපි කියනවා මොනවද? ආදානය ඉන්පුට් කරනවා. පරිගණකයට ඉන්පුට් කරනවා. ඉන්පුට් කරන දේවල් ටික තමයි අපි ආදාන විදිහට හඳුනන්නේ. එතකොට අපිට 10 20 එකතු කිරීමේ ලකුණ ඔය වගේ හැම දෙයක්ම ආදාන විදිහට හිතන්න පුළුවන්. හරි. හරි. දැන් මට උත්තරයක් ඕනේ 10 එකතු කිරීම 20 කියන එකේ උත්තරයක් ඕනේ. මේ උත්තරේ දෙන්න කම්පියුටර් එක යම් කිසි දෙයක් කරන්න බෑ.
ඌට මොලයක් තියෙන්න බෑනේ මේ ගාන හදන්න. එහෙනම් ඔන්න මොකද්ද කරන්නේ කම්පියුටර් එකට අපි ඉස්සරහට ඉගෙන ගන්නවා CPU කියලා කෙනෙක් ඉන්නවා Central Processing Unit කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ දේවල් කරන්නේ. එච්චර ලොකුවට දැන් හිතන්න ඕනේ නැහැ. මෙන්න මේ දුන්න දේවල් ටික මොකද එයා කරන්න ඕනේ? සකස් කිරීමකට ලක් කරන්න ඕනේ. නේ? සකස් කිරීමකට ලක් කරනවා කියලා මොකක්ද කරන්නේ? මෙන්න මේ 10යි 20යි එකතු කිරීමයි කියලා දුන්න අර ඉන්පුට් ටික මෙයා භාවිතා කරලා ඒ අදාළ සකස් කිරීම 10 එකතු කිරීම 20 කියලා මෙයා උත්තරයක් හදාගන්න. අවසානයේ උත්තරයක් හදාගන්න. හරිද? මේ තමයි එයාගේ සකස් කිරීම. හරිද? මේ සකස් කිරීම කියන කොටස. දැන් මෙන්න මෙයා උත්තරයක් හදාගෙන ඉන්නේ. උත්තරේ හදාගෙන ඇතුලේ තියාගෙන විතරක් ඉඳලා බෑනේ. පරිශීලකයාට ඒ දේ පෙන්වන්න ඕනේ. මට උත්තරේ පෙන්වන්න ඕනේ. මොකද මම දන්නේ නැහැ මේ උත්තරේ මොකද්ද කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ හදාගත්ත උත්තරය පරිශීලකයා වෙත ප්‍රතිදානය කරන්න ඕනේ. ඔන්න අවසානයේ උත්තරය 30යි කියලා ඔයාට පේන්න තියෙනවා. හරිද? මෙන්න මේක තමයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන බේසික් ස්ට්‍රක්චර් එක. එහෙමත් නැත්නම් අපි කියන කන්සෙප්ට් එක මූලික සංකල්පය. හරිද? පරිගණකයක විතරක් නෙමෙයි. පොදුවේ පද්ධතියක තියෙන මූලික සංකල්පය මෙන්න මෙයා තමයි. IPO. ඒ කියන්නේ ඉන්පුට් එක, ප්‍රොසෙස් එක, අවුට්පුට් එක. ආදානයක්, ක්‍රියාවලියක්, ප්‍රතිදානයක්. යම්කිසි දෙයක් ආදානය කරනවා, ක්‍රියාවලියකට භාජනය කරනවා. ඒ ක්‍රියාවලිය හරහා නිපද වෙන දේවල් අවසානයේ එළියට ප්‍රතිදානය කරනවා. ඕක තමයි අපේ මූලික සංකල්පය. හරිද? ඔය කන්සෙප්ට් එක තේරුණාද? ඔය සංකල්පය තේරුණාද? මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මම ඔය පැහැදිලි කරපු විදිය ඇතිද? මොකද්ද? තව ඕනේද? තේරුණානේ නේම. හරි. හරි. එතකොට මම ඔයාලට මේ මං හදාගත්ත ස්ලයිඩ් වගේක් තියෙනවා. ඒවත් ඔයාලට ෂෙයා කරන්න. හරි. එතකොට ඒ ටික ෂෙයා කරගත්තාම ඔයාලට මේ බලන්න පුළුවන් තව මොනවද කරන්න ඕන කියලා. හරි. එතකොට දැන් ওই පද්ධතියක් පොදුවේ හැඳින්නුවනේ. එතකොට ඇත්තට මම උතන පරිගණකයකුත් පද්ධතියක් විදිහට කොහොමද භාවිතා වෙන්නේ කියන එක ඇත්තටම කියවිලා ඉවරයි. හරි. ඊට පස්සේ ඔයාලට පරිගණකයක් කොහොමද පද්ධතියක් විදිහට භාවිතා වෙන්නේ කියන එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එතකොට පරිගණකයක් පද්ධතියක් විදිහට භාවිතා වෙන්නේ වෙනම ඇත්තටම පැහැදිලි කරන්න දෙයක් නැහැ. දැන් දන්නවා. හරි. ඕකම තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මම දැන් ඊට වඩා චුට්ටක් ඉස්සරහට ගිහින් මේ විදිහට කියන්නම්. අපි ආදාන ඊට පස්සේ අපට හම්බෙනවා ක්‍රියාවලි ඊට පස්සේ අපට හම්බෙනවා ප්‍රතිදාන. හරි. ආදාන තියෙනවා, ක්‍රියාවලියක් සිද්ධ වෙනවා, ප්‍රතිදානයක් හම්බ වෙනවා. ඕකනේ අපේ මූලිකම concept එක, සංකල්පය. පරිගණකයක් ගත්තාමත් මේ සංකල්පයම තමයි අපේ පරිගණකයේ තියෙන්නේ. එතකොට පරිගණකයක මේ මූලික සංකල්පයත් එක්ක අපි දන්නවා කම්පියුටර් එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක. ඔයා දැකලා ඇති තියෙන උපකරණ වර්ග ගොඩ දේවල් දැකලා ඇතිනේ. පරිගණකයේ මොනිටර් එකක් පේන්න තියෙනවා, කීබෝඩ් එකක් තියෙනවා, මවුස් එකක් තියෙනවා, ඊට පස්සේ සමහර වෙලාවට පැත්තකින් printer එකක් තියෙනවා, ස්පීකර් තියෙනවා, ස්කෑනර් මැෂින් තියෙනවා, තව ඕනම් ප්‍රොජෙක්ටර් තියෙනවා. ඔහොමම ලොකු අර කම්පොනන්ට් කීපයක එකතුවකින් තමයි මෙන්න මේ කම්පියුටර් එක කියන එක අපේත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ නේද? එතකොට මෙන්න මේ කම්පියුටර් එකේ මූලික සංකල්පය ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන වෙනකොට අපිට පුළුවන් අන්න අර කියපු සංරචක මේ කියන කම්පියුටර් එක හැදිලා තියෙන මූලික සංරචක ටික මෙන්න මේ ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන කියන ඒවාට බෙදන්න. ඇත්තටම ආදාන උපාංග කියන්නේ මොනවාද? ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවාද?
සහ පරිගණකය තුළ ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා භාවිතා වෙන උපාංග මොනවාද කියන එක අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙහෙමනේ පරිගණකයක් ගත්තාම මොන හරි දෙයක් දුන්නාම පරිගණකයකට මොන හරි දෙයක් දීලා ඒක ක්‍රියාවලියකට ඒ කියන්නේ සකස් කිරීමකට ලක් කරලා පරිශීලකයාට එළියට දෙන එකමද කරන්නේ? දෙනවා විතරමද කරන්නේ? ඈ ප්‍රතිදානය විතරමද කරන්නේ? ඔයා ගානක් හදාගත්තා ගාන හදලා මේ යූසර්ට දුන්නා ඉවරයි. එතනින් එහාට මොකුත් කරන්නේ නැහැ. වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදාගත්තා ඒක print out එකක් අරගෙන අයින් කරලා දානවා. එහෙමද? නෑනේ. සමහර වෙලාවට මොකද්ද කරන්නේ? අපි කරනවා පසුභාවිතය සඳහා සුරකින්නවානේ. සේව් කරලා තියා ගන්නවා. අන්න මීට අමතරව මෙන්න මේ සංකල්පයට චුට්ටක් එහා ගිහිල්ලා තවත් කොටසක් එකතු වෙනවා. එතකොට ආචායනය කරනවා කියලා. ඒ කියන්නේ අපි සේව් කරලා තැම්පත් කරලා තියා ගන්නවා. එතකොට ආචායනය කිරීම සඳහා භාවිතා වෙන උපාංගත් වෙනම අපි මේකෙදි සාකච්ඡා කරනවා. ඒතර ආචායනය කියලා කියන්නේ ආචායනය. හරි. ආචායනය. ආචායනය ඔය වචන ඉතින් චුට්ටක් කරවුල්. හරිද? ආචායනය කියලා අර 아무තු සිංහල වචන තියෙන්නේ ඒවා ස්ටෝ කරගන්න එක. හරි. ස්ටෝ කරගන්න එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ තැම්පත් කරගන්න. පේනවනේ. හරි. තැම්පත් කරගන්නවා. ක්‍රියාවලියකට ලක් කරලා සමහර වෙලාවට ප්‍රතිදානයක් විදිහට එළියට දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පරිගණකය තුල අපිට තැම්පත් කරලා තියා ගන්නත් පුළුවන්. හරි. process output. ඕක තමා අපේ පරිගණකය තුළ භාවිතා කරන මූලිකම සංකල්පය. ඊට අමතරව තමා මෙන්න මේ ආචයනය කියන කොටසත් එන්නේ. ඒ කියන්නේ දත්ත හා තොරතුරු තැම්පත් කරලා තියාගන්න එක. හරිද? දත්ත හා තොරතුරු තැම්පත් කරලා තියාගන්න. එතකොට ඔයාලා දන්න ආදානුපාංග, ඒ කියන්නේ පරිගණකයකට යම් කිසි දෙයක් ලබා දෙන්න භාවිතා කරන උපාංග ටිකක් මොනවාද? හිතුවොත් පොඩ්ඩක් කියන්න බලන්න. හිතන්න බලන්න කියන්න යන්න ඕනේ මම පැහැදිලි කරගෙන යන්න. හිතෙනවද බලන්න? පරිගණකයකට මොනවා හරි දෙයක් දෙන්න, පරිගණකයකට යම් කිසි දෙයක් ඇතුළත් කරන්න භාවිතා කරන්න මෙන්න මේ උපාංග. මේ වගේ දේවල්. හිතෙනවද? දැන් අපි කීබෝඩ් එක ගැන හිතුවොත් ඔයාලට හිතෙනවද ඒකෙන් මොන හරි දෙයක් පරිගණකයකට දෙන්න පුළුවන් කියලා? ඔව්නේ. කවුද මදු? ඔව් මම රෙකෝඩින් එක දෙන්නම් ඔයාලට. හරි? දෙන්න පුළුවන් මට. හරි. එතකොට රෙකෝඩින් එකක් දෙන්න හොඳට අහගෙනත් ඉන්න. හරි. එතකොට මේම සමහර වෙලාවට රෙකෝඩින් ඉල්ලන්නේ ගොඩක් අය සමහර ක්ලාස් මට දැන් දෙන්නේ තුන් දෙනෙක් මෙසේජ් දාලාත් කිව්වා මේ WhatsApp එකෙන් රෙකෝඩින් එක පුළුවන් නම් දෙන්න කියලා. එයාලට ක්ලාස්ලු. හරි. එතකොට එහෙම ළමයිනුත් ඉන්නවා කමක් නැහැ. ඇත්තටම රෙකෝඩින් එකක් බලනවට වඩා ලේසි අර මේ වෙලෙන් බලලා ඉවර කරගන්න එක පුළු වෙලාව තියෙනවා නම් බලන්න. නැත්නම් පස්සේ ඉතින් රෙකෝඩ් එක බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට ආදානුපාංග විදිහට අපි ඉගෙන ගන්නේ මොනවාද? පරිගණකයකට යම් කිසි දෙයක් ලබා දෙන්න භාවිතා කරන උපාංග. මොනවාද? අපේ කීබෝඩ් එක. අපි කියනවා සිංහලෙන් යතුරු පුවරු. සිංහල වචන තමයි දැන් ගොඩක් ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් මොකද සිංහලෙන් එන්නේ පේපර් එකට එන්නේ යතුරු පුවරු. දන්නවනේ කීබෝඩ් එක යතුරු පුවරුව. හරි. කීබෝඩ් එක. ඊට පස්සේ මූසිකය, මවුස් එක. නේද? හරි මදු ඔව් මම මේ කවන්න දෙන්න මට දැන් ඇත්තටම 3-4 දෙනෙක් කිව්වා සමහර අයට ඔය කරන්ට් නැති කතන්දරේ තිබ්බා මේ ක්ලාස් වගේකුත් තියෙනවා ඔව් බය වෙන්න එපා මේ මම ඇත්තටම බෝඩ් එකේ ලියන්න ගත්තේ මේ පළවෙනි තැනම මෙතන තමයි මෙතනින් තමයි පටන් ගත්තේ අවුලක් නැහැ මම ඔයාලට රෙකෝඩින් එකක් දෙන්නම් මේ ඔය විදිහට අහගෙන යන්න හරි එතකොට ආදාන කියලා කියන්නේ පරිගණකයට යම් කිසි දෙයක් දත්ත හා තොරතුරු ලබා දෙන්න භාවිතා කරන කෙනෙක්නේ ආදානුපාංග විදිහට හඳුනා ගන්න යන්නේ. යතුරු පුවරු කීබෝඩ් එක අපේ ආදානුපාංගය. තව ගත්තාම මූසිකය. මූසිකයෙන් ඇත්තට මොනවා හරි දෙනවද? සමහර අයට දැන් ටිකක් කන්ෆියුස් වෙනවා. ඉතින් මවුස් එකෙන් මොකුත් දෙන්නේ නැහැ කම්පියුටර් එකට. නෑ ඇත්තටම දෙනවා. කම්පියුටර් එකට දෙනවා කියලා ඒ කියන්නේ අපි මූසිකය හරහා යම් කිසි දෙයක් දෙනවා ආදානය කරනවා කියලා වෙන්නේ කොහොමද? අපි අර ක්ලික් කරන්නේ ඩබල් ක්ලික් කරනවා. සමහරවිට සිංගල් ක්ලික් එකක් කරනවා. ක්ලික් කරලා කරන්නේත් ඒ ආදානයක් තමයි. මූසිකය හරහා මවුස් එක හරහා අපි කරන්නේ පරිගණකයකට කියනවා මෙන්න මේක ඕපන් කරන්න. මෙන්න මේක
මෙතනින් දැන් මෙතෙන්ට මූව් කරන්න. මෙන්න මේක ඩිලීට් කරලා දාන්න. අන්න ඔය දේවල් අපි මූසිකය හරහා අපි පරිගණකයකට කියනවා. ඒ පරිගණකයකට ලබා දෙනවා. පරිගණකයකට දත්ත හා තොරතුරු එහෙමත් නැත්නම් උපදෙස් ලබා දෙනවා. හරි. පරිගණකයකට එතකොට උපදෙස් ලබා දෙන්න, එහෙමත් නැත්නම් දත්ත ලබා දෙන්න, තොරතුරු ලබා දෙන්න භාවිතා කරන ආදානුපාංගයක් තමයි ඔය යතුරු පුවරුවට අමතරව මවුස් එක අපි එහෙමත් නැත්නම් මූසිකය කියලා කියන්නේ. හරි. මම එතන පැහැදිලිව ලියන්න යන්නේ නැහැ. රෙකෝඩින් එකක් මම දෙන්න. අහගෙන ඉද්දිත් ඔයාලට පුළුවන් නම් ලියා ගන්න පුළුවන්. හරි. එතකොට මූසිකය. හරි. තවත් උපකරණ ගත්තහම මොනවාද අපි කම්පියුටර් එකකට දත්ත හා තොරතුරු වගේ දේවල් ලබා දෙන්න භාවිතා කරන්නේ? අපිට පුළුවන් වෙබ්කැම් එකනේ. දැන් මගේ ඉමේජ් එකක් මම මෙතන හිටගෙන ඉන්න මේ උගන්නන විදිහේ ඉමේජ් එක ඔයාලට පේන්න නම් මම මෙහින් ඔයාලට කම්පියුටර් එක හරහා මේක එවන්න ඕනේනේ. නේද? කම්පියුටර් එක හරහා ඔයාලට මේක එවන්න ඕන. එතකොට කොහොමද කම්පියුටර් එක හරහා ඔයාලට එන්නේ? වෙබ් කැමරාව හරහා ආදානය වෙලා තමයි එන්නේ. නේද? එතකොට ආදාන උපාංගයක් විදිහට ඔයාලට වෙබ් කැමරාවත් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔන්න තවත් උපාංගයක් ආදාන උපාංගයේ විදිහට හඳුනා ගත්තා. හරි. එතකොට ඊට පස්සේ අපි ආදාන උපාංග වලට උදාහරණ මම අර ටියුට් එකේ දාලා තියෙනවා. ඒවා ටික ඔයාලට හඳුනා ගන්න පුළුවන්. පේපර් එක කරද්දිත් අපි මේ පාස් පේපර්ස් ටිකක් ඩිස්කස් කරනවා. ඒ වගේ ඔයාලට තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ක්‍රියාවලිය පැත්තට යන් අපි. ක්‍රියාවලිය පැත්තට ගියපුවාම ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? පරිගණකයේ ක්‍රියාවලිය. ඒ කියන්නේ process එක. ඒ කියන්නේ එහෙමත් නැත්නම් සකස් කිරීම. දැන් ඔයා යම් කිසි දෙයක් පරිගණකයට ලබා දුන්නාම ඒ දේවල් ටික සකස් කරන්න එපා නේ. ඒ දේවල් ටික අපි පරිගණකයේ ඇතුලේ සකස් කිරීමක් කරනවා. දැන් හිතන්නකෝ 10 කියලා සංඛ්‍යාවකුයි 20 කියලා සංඛ්‍යාවකුයි පරිගණකයකට දීලා කියනවා මෙන්න මේ දෙන්න එකතු කරන්න කියලා. එතකොට පරිගණකයේ ඇතුලේ තමයි ඔය දේ කරන්නේ නේ. අපි මෙතන 10 කියලා ආදානය කරනවා 20 කියලා එකතු ආදානය කරනවා එකතු කරන්න කියලාත් කියනවා. එකතු කිරීමේ ලකුණක් දෙනවා යාට. එතකොට මෙන්න මේවා ටික මෙයා පරිගණක ඇතුළට ගත්තාම ඒ ක්‍රියාවලිය හරහා මේ දේවල් ටික ඒ එකතු කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න එපා. ඒ කියන්නේ 10 එකතු කිරීම 20 කියන ක්‍රියාවලිය මෙයා සිද්ධ කරන්න ඕන. නේ? එතකොට ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කවුරු හරහාද? මේකට පරිගණකයේ ඉන්නවා CPU Central Processing Unit. එහෙම නැත්නම් කියනවා මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය. මෙන්න මේ CPU එක එහෙමත් නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය තමයි පරිගණකයේ මෙන්න මේ සකස් කිරීම කියන දේවල් කරන්නේ. හරිද? පරිගණකයේ ඇත්තටම සකස් කිරීම විතරක් නෙමෙයි. ගොඩක් තීරණ ගැනීම වගේ දේවල් කරන්නේ මෙන්න මේ CPU එක. හරිද? එතකොට CPU එක මෙතනදී මේ ක්‍රියාවලිය කියන කෙනාට සම්බන්ධ වෙනවා. හරිද? ක්‍රියාවලිය කියන කෙනත් එක්ක සම්බන්ධ වෙන පරිගණකයේ තියෙන ප්‍රධාන උපාංගය තමයි CPU එක. හරිද? එතකොට CPU එක ගත්තාම CPU එකේ ප්‍රධාන වශයෙන් කොටස් තියෙනවා 3ක්. හරිද? CPU එකේ ප්‍රධාන වශයෙන් කොටස් තියෙනවා 3ක්. පළවෙනි එක තමයි ALU. ALU මොහොමද නැත්නම් දිග නම තමයි Arithmetic Logic Unit. හරිද? Arithmetic Logic Unit. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් ගණිතමය හා තාර්කික ඒකකය. Arithmetic and Logic Unit. ගණිතමය හා තාර්කික ඒකකය. ඊට පස්සේ තියෙනවා CU. CU Control Unit එක. පාලන ඒකකය. හරිද? ඊට පස්සේ තියෙනවා register. එහෙමත් නැත්නම් memory register කියලාත් කියනවා. memory කියලාත් කියනවා. memory register තමයි හරිම වචනේ. CPU එක ඇතුලේ තියෙන තුන්වෙනි කෙනා තමයි memory register. හරි? memory register. එතකොට මෙන්න මේ තුන් දෙනා CPU එක ඇතුළේ ඉන්න අපි ඉස්සරහට ඉගෙන ගන්නවා CPU එකේ ප්‍රධාන කොටස් තුන මොනවාද කියලා. මම මෙතනදී briefly කිව්වේ. හරි. එතකොට ඔන්න CPU එක ඇතුළේ ALU CU memory register කියලා කෙනෙක් ඉන්නවා. ඔය CPU එක තමයි පරිගණකයේ ක්‍රියාවලිය කියන කෙනත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට ඊළඟ කෙනා තමයි ප්‍රතිදානය. දැන් මේ හදාගත්ත දේවල් ටික ප්‍රතිදානය කරන්න බෑ. කාටද අපේ පරිශීලකයාට බලා ගන්න. පරිශීලකයාට යම් දෙයක් දෙන්න බෑ. ඒකට තමයි අපි ප්‍රතිදානය කරනවා කියලා කියන්නේ. ප්‍රතිදානය කරනකොට ප්‍රතිදාන උපාංග කියන කෙනා අපි දන්නවා. හරි.
ප්‍රතිදාන ලබා ගන්න. එහෙමත් නැත්නම් පරිගණකයේ ඇතුලේ තියෙන දේවල් අපි ලබා ගන්න. පරිශීලකයා විදිහට අපි ලබා ගන්න භාවිතා කරන උපාංග මොනවාද? මෙහෙම හිතන්න. දැන් පරිගණකයේ ඇතුලේ තියෙන දෙයක් මොනවාද? හිතන්න උදාහරණයක් සින්දුව. හරි. වාගාව තියෙනවා පොඩි සින්දුවක්. කම්පියුටර් එක ඇතුලේ තියෙන සින්දුවක්. දැන් ඔය සින්දුව ඔතන තිබ්බා කියලා කම්පියුටර් එක ඇතුලේ තිබ්බා කියලා ඔයාට කන් දෙකට ඇහෙනවද? නෑනේ. ඒක ඔයාට ඇහෙන්නේ නෑ. එහෙනම් වාට ඒකට සවන් දෙන්න නම් ඒ සවන් දීම ඒ සින්දුවට සවන් දීම සඳහා වන උපකරණයක් තියෙන්න ඕනේ. මොකකින්ද අපි සින්දුවට සවන් දෙන්නේ? ස්පීකර් එකක් කරා. නේ? අපි කම්පියුටර් එකකට ස්පීකර් එකක් සාවි කරලා එහෙම නැත්නම් අපේ හෙඩ්සෙට් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ අපේ ඔය මොනවාද මේ ඉයර්බඩ් එකක් අරගෙන ඒ වගේ ඕනම එකක් කරහා අපි මොකද කරන්නේ? අර සින්දුව අහනවා. එහෙනම් පරිගණකයේ ඇතුලේ තිබ්බ දෙයක් එළියට ගත්තා. අර ඇතුලේ තිබ්බ සින්දුවක් එළියට අහනවා. එළියෙන් අපි ඒකට සවන් දෙනවා. එළියට පරිශීලකයා විදිහට අපි ඒක ගත්තා. එහෙනම් කම්පියුටර් එක ඇතුලේ තියෙන දේවල් එළියට ලබා ගන්න භාවිතා කරන දේවල් වලට උපකරණ වලට කියනවා අපි මොනවාද? ප්‍රතිදාන උපක්‍රම ප්‍රතිදාන උපාංග කියලා කියනවා. හරිද? ප්‍රතිදාන උපාංග. මොනවාද ප්‍රතිදාන උපාංග වලට උදාහරණ විදිහට ඔයා දන්නේ? ප්‍රතිදාන උපාංග විදිහට ඔයාට හඳුනා ගන්න පුළුවන් මොනවාද? මම ඔය දැන් කිව්ව ස්පීකර් එක. නේ? ස්පීකර් එක. ඊට පස්සේ මම කම්පියුටර් එක ඇතුලේ තියෙන PDF එකක් මට ඕන එක print කරගන්න. මොකක් කරා දෙන්නේ? printer machine එක කරා. මුද්‍රණ යන්ත්‍රය හරහා. නේද? ඊට පස්සේ මගේ කම්පියුටර් එකේ තියෙන පොඩි ෆිල්ම් එකක්. හැබැයි මට යාළුවෝ සෙට් එකක් ගෙදර ඇවිල්ලා ඉන්නවා. එයාලට පෙන්නන ලැප් එක ලැප් එකේ ස්ක්‍රීන් එක. මම මොකද කරන්නේ? මම ප්‍රොජෙක්ටර් එක කනෙක්ට් කරලා ප්‍රොජෙක්ට් එක හරහා ලොකු තිරයකට දාලා මේ අපේ සෙට් එකත් එක්ක බලනවා මේ. ප්‍රොජෙක්ට් එක කියන්නේ මොකක්ද එහෙනම්? අන්න ප්‍රතිදාන උපාංගය. අපි ඔය ඔක්කොම කතා කරන්න කලින් අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධානම ප්‍රතිදාන උපාංගය මොකද්ද? මොනිටර් එක. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියන මොකද්ද? සංදර්ශකය. නේ? අපේ ස්ක්‍රීන් එක. සංදර්ශකය. සංදර්ශකය තමයි අපේ අපි ළඟ ඉන්න හොඳම ප්‍රතිදාන උපාංගය. කම්පියුටර් එක ඇතුලේ තියෙන හැමදේම අපි බලන්නේ කවුරු හරහාද? සංදර්ශකය හරහා. එහෙනම් අපේ ප්‍රතිදාන උපාංගයට උදාහරණ ටිකකුත් මම කිව්වා. ස්පීකර් එක අපේ සංදර්ශකය ඊට පස්සේ ගත්තාම ප්‍රොජෙක්ටර් එකට අපි තව ගත්තාම කවුද උදාහරණ විදිහට කිව්වේ? තව එකක් කිව්වක් මොකද්ද? ප්‍රතිදාන උපාංගය. ස්පීකර් එක ඔය වගේ ගොඩක් දේවල් කිව්වා. හරි. හරි. හරි මම ඔයාලට මේ chat මොකද්ද මේ රෙකෝඩින් එක දෙන්න. හරි. හරි. ඔව් ගොඩක් අයට ඔය ක්ලාස් තියෙනවා. ඉතින් මේ A level කරන අය ඒ හින්දා ක්ලාස් වලට යන්න වෙනවා. අර JIT exam එකකට වෙනම ඉතින් ක්ලාස් එක දැම්මට ලොකුවට එන්නේ නැහැ ගොඩක් අය. එහෙම තමයි. කමන්නේ හරි. කවුද සමනේ නේ මැසේජ් එක මට දැම්මේ. හරි ඔයා කමන්නේ මේ ජොයින් වෙන්නේ ක්ලාස් එකට. මම රෙකෝඩින් එක දෙන්නම්. හරි. එතකොට ආදානුපාංග ක්‍රියාවලියට සම්බන්ධ වෙන කෙනා සහ ප්‍රතිදාන උපාංග මොනවාද කියන එක ඔන්න අපි දැන් කතා කරලා තියෙනවා. ඔය ටික කවුද මధు and මයුරිනේ ඉන්නේ. දෙන්නට ඕකේද? අවුලක් නැද්ද ඔය ටික? ඔය කියලා දුන්න ටික ඕකේද? ඕකේනේ හරි නියමයි. ඔව්. ඔය විදිහට තේරුම් අරගෙන යන්න. හරි. ඕකේ. එතකොට ඔව් එතකොට මම ආදානුපාංග ටික කතා කරා ප්‍රතිදානුපාංග ටික කතා කරා. දැන් ඔයාලට ආදානය කරන්නේ මොකක්ද? ආදානය කියන්නේ මොකක්ද? ප්‍රතිදානය කියන්නේ මොකක්ද කියන වචන දෙකත් තේරුම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ආචායනය කියන එක ගැන මම අර කලින් කිව්වනේ. ඔතන ආදානය කරනවා ඊට පස්සේ ක්‍රියාවලියකට භාජනය කරනවා සහ
ප්‍රතිදානය කරනවා. ඔය සංකල්ප ඕක තමයි ඇත්තටම මූලිකම සංකල්පය. අපි බේසිකලි ඉගෙන ගන්න සංකල්පය. ඊට අමතරව තව කාර්යයක් කරනවා මොකක්ද? ආචායනය. ආචායනය. ඒ කියන්නේ අපි මේ සකස් කරන දේවල් පරිගණකයෙන් සකස් කරන හැම දෙයක්ම ප්‍රතිදානය කරන්නෙම නෑනේ. සමහර වෙලාවට අපිට පුළුවන් මේක අපේ පරිගණකය ඇතුලේ තැම්පත් කරලා තියාගන්නත් පුළුවන්. දැන් ඔයා PDF එකක් Word document එකක් type කරලා ඒක හෙටට කොටසක් ඉතුරු වුණොත් type කරන්න ඩිලීට් කරලා හෙට මුල ඉඳන් type කරනවා නෙමෙයිනේ. ඔයා මොකද කරන්නේ? හෙට ඉතුරු තැනේ ඉඳන් type කරන්න සේව් කරලා තියාගන්නවා. නේද? අන්න ආචාර්යණය කරනවා. හරි. ආචාර්යණය කරලා තියාගන්නවා. එහෙනම් ඔන්න මොනවාද ආචාර්යණය කියලා කියන්නේ මොකක්ද? අපි පරිගණකයේ තුල තැම්පත් කර ගැනීමක් තමයි ආචාර්යණය කියලා සරලව හඳුන්වන්නේ. එතකොට ආචාර්යණය හා සම්බන්ධ වෙන උපාංග මොනවාද කියන එක තමයි මෙතනදී කතා කරන්න යන්නේ මේ. ආචාර්යණය හා සම්බන්ධ වෙන උපාංග. ඔයාලා දන්නවා. ආචාර්යණය කියන්නේ දැන් මොකක්ද කියන එක මම කිව්වට පස්සේ ආචාර්යණය කරන්න ගන්න දේවල් මොනවාද? උපාංග මොනවාද කියන එක දැන් දන්නවා. හරි. මොනවාද අපි සරල ආචාර්යණය කරන්න ගන්න උපාංග? ආචාර්යණය කරන්න දත්ත හා තොරතුරු තැන්පත් කරන්න අපි ගන්න මොනවාද? ඔයාලා සින්දු ටිකක් එහෙම දාගන්න යනවා ෂොප් වලින් ගිහිල්ලා සින්දු ටිකක් ෆිල්ම් ටිකක් දාගන්නවා. මොකෙද පෙන් ඩ්‍රයිව් එක නේ අපි හොඳට දන්න කෙනෙක් තමයි පෙන් ඩ්‍රයිව් එක. එතකොට තව ගත්තාම CD තැටි, DVD තැටි නේ පෙන් ඩ්‍රයිව්, CD, DVD ඈ ඊට පස්සේ අපේ කම්පියුටර් එකේ දත්ත තැන්පත් වෙන්නේ කොහෙද? ඈ හાર્ඩ් ඩිස්ක් එක. දෘඩ තැටිය හાર્ඩ් ඩිස්ක් නේ හાર્ඩ් ඩිස්ක් එක. එතකොට අපේ අහලා ඇතිවල සමහර වෙලේ RAM එක කියලා නේ RAM එකේ දත්ත තැන්පත් වීමක් තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. එයා తాවකාලික දත්ත තැන්පත් කර ගැනීම. හරිද? එතකොට තව උපකරණ ගත්තාම ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා චුම්බක තැටි තියෙනවා ප්‍රකාශ තැටි එතකොට ගණාව ඇත්තට මේ ආචායන උපාංගවල වර්ග හරි මම ඒ ටිකක් දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් හරි එතකොට දැන් අනේ හරි ආචායන උපාංග ගත්තාම ආචායන උපාංග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ආචායන උපාංග සකස් වෙලා තියෙන. එහෙම නැත්නම් ආචායන උපාංග වල ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. හරිද? ඇත්තටම පළවෙනි වර්ගය ගත්තාම චුම්බක මාධ්‍ය උපක්‍රම කියලා කියනවා. හරි. චුම්බක මාධ්‍ය උපක්‍රම. ඕන ලියා ගන්න පුළුවන්. ආචායන උපාංග ප්‍රධාන වශයෙන් වර්ග තුනයි. ඒකෙන් පළවෙනි කෙනා තමයි චුම්බක මාධ්‍ය උපක්‍රම. දෙවෙනි එක්කෙනා තමයි ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. තුන්වෙනි කෙනා තමයි ඝන තත්ත්වයේ උපක්‍රම. ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම කියලා කියනවා. හරි. ඔයාලා ටියුට් එකට අනුව ඔය කොටස් තුනක් දීලා තියෙනවා. චුම්බක මාධ්‍ය උපක්‍රම වල කියන්නේ මොනවාද? ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සහ ඝන මාධ්‍ය උපක්‍රම. එන උපාංග ඇත්තටම අපිට අර අපි ඉගෙන ගත්තේ කියන්නේ ඔය දැන් කොටස් තුනක් විදිහට ඉගෙන ගත්තේ ආචායන උපාංගවල ප්‍රධාන ආකාර තුන. ඊට පස්සේ මෙන්න මේ ආචායන උපාංග පොදුවේ ගත්තාම අපිට තව ප්‍රධාන කොටස් දෙකකට මෙන්න මේ කියන ආචායන උපාංග පොදුවේ අරගෙන ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ ආකාරය තමයි මෙන්න මේ ඒ බෙදීම තමයි මෙන්න මෙහෙම එන්නේ බෙදීම. කොහොමද? ඔයාගේ කම්පියුටර් එක හා සම්බන්ධ වෙන ආචායන උපාංගවල දත්ත සමහර තැන්වල తాවකාලිකයි තැන්පත් කිරීම. මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා කම්පියුටර් එක ඔන් කරගෙන ගේම් එකක් ප්ලේ කර කර ඉන්නවා. හරිද? ඔන්න එකපාරම මේ කරන්ට් එක ගිහිල්ලා කම්පියුටර් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ ඔයා ටික වෙලාවක් ගියාට පස්සේ කරන්ට් එක ආවම පස්සේ කම්පියුටර් එක ආයෙ පාරක් ඔන් කරනවා.
අය අර ප්ලේ වෙවි තිබ්බ ගේම් එක එතන ඉඳන් පටන් ගනීද? නැත්නම් ඒ ගේම් එක ඔන් වෙලා තියෙයිද? ඒ ගේම් එක අය ඔන් වෙලා තියෙන්නේ නෑනේ. නේද? අන්න එහෙනම් අපේ RAM එකේ ඇත්තටම මම RAM එක කියන්නේ මොකක්ද කියලා කිව්වොත් RAM එක කියලා කියන්නේ ඒකත් පැහැදිලි කරලා යන්නම්කෝ. ඒ දෙක ඒක චුට්ට පැහැදිලි කරොත් තමයි අර කියන කතන්දරය ඔයාලට තේරුම් ගන්න පුළුවන්. RAM එක කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන මතකය කියනවා. අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන මතකය. කවුද? ප්‍රධාන මතකය. RAM එක කියලා කියනවා. Random Access Memory. සසම්භාවී ප්‍රවේශ මතකය. හරි? සසම්භාවී ප්‍රවේශ මතකය. RAM එක. හරිද? අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන මතකය. මෙන්න මේ RAM එක ගත්තාම මෙන්න මෙහෙමයි. හරිද? දැන් ඔයා සින්දුවක් අහන්න යනවා. කම්පියුටර් එක භාවිතා කරලා සින්දුවක් අහනවා. එතකොට අන්න අර කම්පියුටර් එකේ තියෙන සින්දුව ප්ලේ වෙනවනේ. ඇත්තටම මේ කම්පියුටර් එකේ තියෙන සින්දුව ප්ලේ වෙන්නේ කොහෙද? RAM එක උඩ. උදාහරණයකට මම සරලව ඇන්දොත් කම්පියුටර් එකේ RAM එක ඔය විදිහට තියෙන කියලා හිතන්නකෝ. පොඩි ඔය වගේ කොටුවක් තමයි තියෙන්නේ. හරිද? RAM එක තියෙන ඔය වගේ කොටුවක්. හරි. දැකලා ඇති සමහර විට ඔයාලා. එතකොට මෙන්න මේ RAM එක මතට අර සෝන් එක ලෝඩ් වෙනවා. හරි. සින්දුව ලෝඩ් වෙනවා. එතකොට මෙන්න මේ RAM එක උඩ තමයි ඔය සින්දුව රන් වෙන්නේ ඇත්තටම. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් කරහා තමයි ඒක රන් වෙන්නේ වට. හරි. ඇප් එකක් කරහා තමයි රන් වෙන්නේ. ඒ ඇප් එක ඇත්තටම රන් වෙන්නේ මෙන්න මේ RAM එක උඩ. ඒ වෙච්චර ලොකුවට හිතන්න යන්න ඕනේ නැහැ. මොකුත් හිතන්න යන්න ඕනේ නැහැ. ඔයා හිතන්න ඒ සින්දුව රන් වෙන්නේ RAM එක උඩ කියලා. එතකොට මොකද? දැන් ඔන්න මං කී හිටියේ අර කරන්ට් එක ගිහිල්ලා આવොත් ආය සින්දුව එතන ඉඳන් ප්ලේ වෙයිද ඔයාලට? මේ සින්දුව එතන ඉඳන් මේ ආය කරන්ට් එක ගිහින් ආවා. ඒ හින්දා මම මෙතන ඉන්න ඕනේ කියලා එතන ඉඳන් ප්ලේ වෙන්න පුළුවන්ද? නැහැ. සමහර විට කොම ඕෆ් වෙලා ෆෝල්ඩර් එකත් එක්ක ඕෆ් වෙලා ගිහිල්ලා ආය ඔයාලට ෆෝල්ඩර් එක ඕපන් කරලා සින්දුවත් තෝරලා සින්දුව අපි මේ හිටියේ කොතනද? ඒ විනාඩි ගානට යනකම් ඔයාලට මූව් කරන්න වෙනවා. එහෙමනේ වෙන්නේ. එතකොට අන්න RAM එකේ තිබ්බ දත්ත RAM එකේ තැම්පත් කරලා තිබ්බ දත්ත తాවකාලික වුණා නේද? ඒ කියන්නේ විදුලිය විසන්ධි වීමක් එහෙමත් නැත්නම් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීමක් වගේ අවස්ථාවක ඔයාගේ RAM එකේ තිබ්බ දත්ත මැකිලා ගිහිල්ලා නේ. මෙන්න මේ සංකල්පයත් එක්ක තමයි අපි ප්‍රධාන වශයෙන් ප්‍රාථමික මතක සහ ද්විතීයික මතක කියලා මේ සම්පූර්ණ මතකයන් කොටස් දෙකකට බෙදලා වෙන් කරන්නේ. ප්‍රාථමික මතකයන් කියලා කියන්නේ එයාලගේ තැම්පත් කරන දත්ත తాවකාලිකයි. හරිද? එයාලගේ තැම්පත් කරන දත්ත తాවකාලිකයි. සමහර වෙලාවට ඒක අපේ විදුලිය විසන්ධි වීමක් නිසා නැති වෙලා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒක ක්ලියර් කරලා දාන්න පුළුවන්. ඔය ක්ලියර් වෙලා යන්න පුළුවන්. හරි ද්විතීයික මතකයක් කියලා කියන්නේ ඒ මතකයේ විදුලි විසන්ධි වීමක් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීමක් වගේ අවස්ථාවක් වුණත් ඔයාගේ කම්පියුටර් එකේ ස්ථිරවම තැම්පත් වෙලා තියෙනවා. හරි. එතකොට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මේ මතකයන් බෙදලා වෙන් කරා ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය. හරි. ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය කියලා කොටස් දෙකකට බෙදලා වෙන් කරා. හරි. එතකොට ප්‍රාථමික මතකය කියලා කියන්නේ මොකද්ද? ඔයාලා පොතේ මේ ටියුට් එකෙත් කියලා තියෙනවා. මම ඔයාලට ෂෙයා කරාම බලන්න පුළුවන්. සකසනයට ඍජුවම ප්‍රවේශ විය හැකි ආචායන උපාංග වලට අපි ප්‍රාථමික මතකය කියලා කියනවා. එතකොට මම ඔයාලට ඉස්සරහට උගන්වනවා වොන් නියුමාන් ආකිටෙක්චර් කියලා එකක්. වොන් නියුමාන් ආකිටෙක්චර් එකේ තියෙනවා මෙන්න මේ සකසනය ප්‍රාථමික මතකය ද්විතීයික මතකය කියන කොටස් තුන කොහොමද ගනුදෙනු කරන්න කියන එක. හරිද? එතකොට සකසනය එහෙමත් නැත්නම් අපේ මොකද්ද සකසනයට සකසන්න අපි කම්පියුටර් එකේ භාවිතා කරන්නේ අපේ කම්පියුටර් එකේ සකස් කිරීම වලට උපකාරී වෙන කෙනා කවුද? මං කලින් කිව්වේ දැන් මතකද? පුළුවන් නම් කියන්න බලන්න. සකස් කිරීමට ගන්න කෙනා කවුද? CPU එක නේ. මතකද?
CPU එක. අන්න ඒ කියන CPU එකට ඇඳලා පෙන්නුවොත් මෙන්න මෙහෙම. CPU එක. මෙතන ඉන්නවා මේ තමයි CPU එක. CPU එකේ ප්‍රධාන වශයෙන් මම අර කිව්ව කොටස් තුනක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඉන්නවා. මොකද්ද? ALU, CU and memory register කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඉන්නවා. මම ඒවා අඳින්නේ නැහැ. CPU එක මෙතන තියෙනවා. හරිද? CPU එක මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා RAM එක. අපේ RAM එක. හරිද? RAM එක. ඊට පස්සේ මෙන්න මෙහි ඊට උඩින් තමයි ඉන්නේ අපේ secondary memory එක. එහෙමත් නැත්නම් hard disk එක. එහෙමත් නැත්නම් අපි කියන ද්විතීයික මතකය කියන කෙනා. හරි. අපේ කම්පියුටර් එකේ hard disk එකේ ඉන්නේ ඔන්න ඔහේ. හරි මේ ස්ට්‍රක්චර් එක බේසික් ස්ට්‍රක්චර් එකක් අඳින්නේ හරිද? මේ තියෙන කම්පියුටර් එකක් කියලා හිතුවොත් කම්පියුටර් එකේ hard disk එක ওই විදිහට RAM එක මේ විදිහට CPU එක මේ විදිහට තියෙනවා. දැන් direct access කරන්න පුළුවන්. read-to-home access කරන්න පුළුවන් කවුද? read-to-home access කරන්න පුළුවන් මේ මෙන්න මේ CPU එකට read-to-home access කරන්න පුළුවන් කෙනා තමයි RAM එක වෙන්නේ. මෙයාට පුළුවන් ද direct access කරන්න hard disk එක? hard disk එකේ ඉන්නේ RAM එකකින් එහා පැත්තේ. එතකොට අපිට එහෙම රිඩු ඇක්සස් කිරීමේ හැකියාවක් නැහැ. ඔන්න ඔතන ඒකයි කිව්වේ ප්‍රාථමික මතකයක් කියලා කියන්නේ මොකක්ද? අපේ CPU එකට. එහෙමත් නැත්නම් අපේ පරිගණකයේ සකසනයේට ඍජුවම ප්‍රවේශ වෙන්න පුළුවන් ආචායන උපාංග වලට තමයි අපි කියන්නේ ප්‍රාථමික ආචායන උපාංග කියලා. එතකොට RAM එක උදාහරණයකට ගන්න පුළුවන්. ඊට පස්සේ ROM එක. ඊට පස්සේ ROM කියලා කියන්නේ read only memory කියන එක. ඊට පස්සේ කෑෂ් මෙමරි කියලා කෙනෙක් ඉන්නවා. එතකොට අපිට ඒක බලන්න පුළුවන් ඉස්සරහට ඔය දේවල් ටික කෑෂ් මෙමරි ඔය කතන්දරේ ඔන්න ඕවා පුළුවන් මෙන්න මේ CPU එකට ඩිරෙක්ට් ඇක්සස් කරන්න. හරිද? ද්විතීයික ආචායන උපාංග ගණයට ගන්න මොනවාද? සකසනයේට ඍජුවම ප්‍රවේශ විය නොහැකි ආචායන උපාංග අපි හඳුන්වනවා ද්විතීයික ආචායන උපාංග කියලා. හරිද? එතකොට මෙන්න මේ ද්විතීයික ආචායන උපාංග ගණයට චුම්බක තැටි අර අපි කලින් කතා කරා වගේ පෑනේ දාවගේ කියලා එහෙමත් නැත්නම් පෙන් ඩ්‍රයිව් එක සිංහලෙන් කියන්නේ පෑනේ දාවගේ කියලා. ඒ වචන වලට සමහර විට එච්චර නිකන් දැනෙන්නේ නැහැ කලින් දන්නේ නැහැ ඕවා. ඇත්තටම හරි නිකන් අර තේරෙන්නේ නැති වගේ ගතියක් එන්න පුළුවන්. එච්චර හිතන්න යන්න එපා ඒවා. හරි. එතකොට ඔය වචන කොහොමත් ඉතින් ඔයාලට පේපර් එකේ දීලා තිබ්බොත් ඉංග්‍රීසි වචනේත් එහා පැත්තෙන් දෙනවා බොහෝ දුරට. හරි එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ මෙන්න මෙයා මේ. හරි. එතකොට මේ පාඩම් ඉගෙනගෙන ප්‍රශ්න කරගෙන යද්දී ඕවාංගට එනවා. හරි. ඒක එච්චර හිතන්න එපා. එතකොට ද්විතීයික මතකයට උදාහරණ ගත්තා. ද්විතීයික මතක වලට උදාහරණ ගත්තොත් චුම්බක තැටි, ප්‍රකාශ තැටි ඊට පස්සේ ඝන අවස්ථාවේ ආචායන උපාංග සියල්ලම ද්විතීයික මතක වලට තමයි ද්විතීයික මතකයේ යටතට තමයි ගන්න. හරි. හරි. එතකොට මම අර අමතරව ඔයාලට කිව්ව කරුණා මොකද්ද මෙන්න මේ ප්‍රාථමික මතක වලට සහ ද්විතීයික මතක වලට පොඩි විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඇත්තටම ප්‍රාථමික මතක ද්විතීයික මතක වලට කියනටත් වඩා ඒක වෙනම ඉගෙන ගත්තොත් අපිට හොඳයි කියලා හිතෙනවා මෙහෙම. මොකක්ද? ආචායන උපාංග වලින් විදුලිය විසන්ධි වීමක් එහෙමත් නැත්නම් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීමක් වගේ අවස්ථාවකදී මතකේ නැති වෙලා යනවා. අපි කියන නැස්ය වෙලා යනවා. හරි නැති වෙලා යනවා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන volatile. හරි නැති වෙලා යනවා නැස්ය වෙලා යනවා. මෙන්න මේ මතක తాවකාලිකයි. හරි එතකොට ඒකට උදාහරණයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක తాවකාලික මතකයක්. විදුලිය විසන්ධි වීමක් එහෙමත් නැත්නම් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීමක් වගේ අවස්ථාවකදී කවදාවත් ඒ මේ මතකයන් වල RAM එකේ තිබ්බ දත්ත හා තොරතුරු තැම්පත් වෙලා තියෙන්නේ නැහැ. ඒවා සම්පූර්ණයෙන් විනාශ වෙලා නැති වෙලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ නැස්ස වෙලා ගිහිල්ලා. හරි. නැස්ස නොවන non volatile කියලා කියනවා. ඒ කියන්නේ මොනවාද? විදුලිය විසන්ධි වීමක්
එහෙමත් නැත්නම් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීම කියන මොන හරි අවස්ථාවක වුණා. ඒ මොන හරි අවස්ථාවක් වුණත් පරිගණකයේ අදාළ මතකය ස්ථිරවම තැන්පත් කරලා තියාගන්න. ඒ කියන්නේ එයා කොච්චර විදුලිය විසන්ධි වීම පරිගණක ක්‍රියා විරහිත කිරීමක් සිදු කරත් එයා හොඳට ඒ දත්ත ටික රැකලා තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඒවා අපි උදාහරණයකට සැලකුවොත් හાર્ඩ් ඩිස්ක් එක එහෙමත් නැත්නම් ඔයාගේ දෘඩ තැටිය කියන කෙනා උදාහරණයකට ගන්න පුළුවන්. හරි. 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 මම ඔයාලට පේපර් එකකුත් මම ගාව තිබ්බා. අපේ එකක් නෙවෙයි දෙක තුනක්ම තිබ්බා. පේපර් එකකුත් පොඩ්ඩක් පෙන්නන්නම්. අලුත්ම පේපර් එක මම හිතන්නේ ඔව් මේ තියෙන 23 24 25. ඔව් මෙයා. මන්දු පේපර් එක පේනව නේද? කවුද? මෙයා මයුරු පේපර් එක පේනව නේද? ඉන්න මං එක ෂෙයා පේනව නේද? හරි. හරි. නියම. එතකොට මෙන්න මේ වගේ පේපර් එකක් තමයි එන්නේ. හරි. MCQ 40ක් තියෙනවා. MCQ ටිකත් මම හැමීට පෙන්නන්න යන්නම්. මේ තියෙන ඉරි ගහන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. අමාරු නෑ කිසිම. ඔය මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔය අපි මේවා ඩිස්කස් කරනවා. හරි. ඔය තියෙන්නේ. එතකොට MCQ ගත්තාම 40ක් තියෙනවා. ඔයාලට ඔය ඉතින් 40ක් තියෙන ඉවරයි ඉතින්. හරි. ඔය තමයි අලුත්ම පේපර්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ කරපු එක. ඔව් මන් දෙන්න. පේපර් ටිකක් දෙන්න. ඔය ඔක්කොම රිසෝසස් දෙනවා මම ඔයාලට. ස්ලයිස් ටික එතකොට රෙකෝඩින්ග්ස් පේපර්ස් ඔක්කොම ෂෙයා කරනවා. ඒවට බය වෙන්න එපා. හරි. එතකොට මෙතන මේ ඔයාලට රචනා පේපර් එක ගත්තාම ප්‍රශ්න 4කට උත්තර ලියන්න වෙනවා. ඔයාලට ප්‍රශ්න 6ක් ඔක්කොම හම්බෙලා තියෙනවා. 6ක් මම හිතන්නේ. ඔව්. ඔව් 6ක් 7ක් තියෙනවානේ. ඔව් 7ක් තියෙනවා ඔයාලට. ඔව් WhatsApp group එකක් තියෙනවා කවුද මధు? ඔයා WhatsApp group එකේ නැද්ද? අපේ group එකක් තියෙනවා. හරි මම ඔයාලට link එක එතකොට යාළුවෙක් දෙව්වේ. එහෙනම් ඔයාලට මම නම්බර් එක දෙන්නම් මගේ. ඒකට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඔයාලට group එකට add කරන්න. ඔව් හරි. ඔන්න ඔක තමයි. ඔකට message එකක් දාන්න. එතකොට මම ඔයාව group එකට add කරන්න. පස්සේ දාන්න ඉවර වෙලා දාන්න. හරි. එතකොට ඔයාලට ඔන්න ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ 7න් 4ක් තමයි තෝරගන්න. 3ක්ම අතාරින්න පුළුවන්. හරි. හරි. ඔව් මයුරි. ඔව් මම 9ට තමයි ඉවර කරන්නේ. ඔයාලට චුට්ටක් කලින් යන්න ඕන නම් යන්න කමන්නේ. මේ අර මම කොහොමද රෙකෝඩින් දෙක දෙනවා. ඒ කියන්නේ මම 9න් පස්සේ මේ කරන්න යන්නේ. 9ට ඉවර කරනවා. මේ මීටින් එකත් කොහොමද පැය දෙකයි දාලා තියෙන්නේ. එතකොට පැය දෙකකින් පස්සේ ඉවරයි. අවුලක් නැහැ. මේ 9ට ඔයාත් දැන් කලින් යන්න ඕන නම් දැන්ම යන්න අවුලක් නැහැ. මම ඔයාලට රෙකෝඩින් එක දෙන්න. හරි. එතකොට මම පේපර් එක ගැන පොඩ්ඩක් දැන් පෙන්නන්නම්කෝ. එතකොට අවුලක් නැහැනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. මේ HTML වගේ දේවල්. හරි. ඕවා නියමෙටම මාරම ලේසි ඇත්තටම. හරි. ඔය ටික ලස්සනට කරගෙන යනවා අපි. MCQs ඔන්න 40ක් තියෙනවා. ඒ වගේ
උත්තර 4 ගාන එන්නේ ඔයාලගේ A level paper එකේ උත්තර 5 ගානේ තියෙනවනේ. මේකේ 4 ගානේ තියෙන්නේ. හරි. 4කින් තෝරගන්න එක ලේසි ඉතින් නේ. 5කින් තෝරනවට වඩා. හරි. එතකොට ඇත්තටම අපි පළවෙනි ප්‍රශ්නේ කරන්නත් පුළුවන්. මට ඇත්තටම චුට්ටක් මෙහෙමයි. තියරි ඔයාලා හැම තියරි ඉගෙන ගන්නකොට හැමදේම ඇත්තටම ඉගෙනන්නේ නැහැ. හරි. පේපර් හරහාත් සමහර තැන්වල ඉගෙනනවා. ඒක මට මතක් වුණේ මෙන්න මේ ටච් පෑඩ් කියන කෙනා දැක්කම. හරි. ටච් පෑඩ් කියන කෙනා ගත්තාම චුට්ටි විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමා හිතන්න දැන් ඔයාගේ ෆෝන් එක තියෙනවානේ. ස්මාර්ට් ෆෝන් එකක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ටච් ෆෝන් එකක් නම් තියෙන්නේ. ටච් ෆෝන් එකේ ඔයා ටච් කරලා ඒ කියන්නේ දැන් ඔයාලට හිතන්න කෝල් එකක් ගන්න ඕන වෙනවා. කෝල් එක ගද්දි කොහොමද කරන්නේ? ෆෝන් එක ඔන් කරලා ටච් ස්ක්‍රීන් එක ටච් කරලා 0යි මෙන්න මෙහෙමයි 70 ඔහොම නම්බර් එක ටයිප් කරලා ඔයා කෝල් එක ගන්න ඕනේ. කෝල් බටන් එකත් ඔබලා ඔයා ඊට පස්සේ අදාළ ඔයාගේ යාළුවට හෙලෝ කියලා කතා කරනවා. මොකද ඒ කරේ? කෝල් එකක් ගන්න ඕනේ වුණා. ඔයා කෝල් එක ගන්න නම්බර් එක ඉන්පුට් කරා. මොකක් කරාද ඉන්පුට් කරේ? ටච් ස්ක්‍රීන් එක හරහානේ. ටච් පෑඩ් එක හරි ටච් ස්ක්‍රීන් එක හරි ඔක්කොම එකයි හරි. ටච් ස්ක්‍රීන් එක හරහා ඔයා නම්බර් එක ඉන්පුට් කරා. නේද? දැන් ඔය ෆෝන් එකම අරගෙන ඔයා පොඩි ෆිල්ම් එකක් බලලා YouTube එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා. නැත්තම් මොන හරි නිවුස් එකක් හරි අදාළ එකක් බලනවා. මොකද උනේ? අර ටච් ස්ක්‍රීන් එක හරහාම ඔයා මොකද කරන්නේ? යම් කිසි දෙයක් ඔයා නරඹනවා. ඔයා එළියට මොන හරි දර්ශනයක් ගන්නවා. නේ? ඉස්සෙල්ලා අපි මේ ටච් ස්ක්‍රීන් එකම පාවිච්චි කරලා ෆෝන් එකට යම් කිසි දෙයක් දෙන්න පාවිච්චි කරා. ඉන්පුට් කරා. ආදානය කරා. ඒ ස්ක්‍රීන් එකම පාවිච්චි කරලා ඔයා ආපහු යම් කිසි දෙයක් නිරීක්ෂණය කරනවා. ප්‍රතිදානයක් විදිහට එළියට ගන්නවා. හරි. එහෙනම් ටච් ස්ක්‍රීන් එක ටච් පෑඩ් එක මේ වගේ දේවල් මොනවා විදිහටද හැසිරුනේ? ආදාන උපාංග විදිහටද ප්‍රතිදාන උපාංග විදිහටද එහෙමත් නැත්නම් මේ දෙකම විදිහටද? ටච් ස්ක්‍රීන් එක මොනවා විදිහටද හැසිරුනේ? ආදාන උපාංගයක්ද ප්‍රතිදාන උපාංගයක්ද? නියමයි. නේ? මයුර නියමයි. දෙකම විදිහට නේ. ටච් ස්ක්‍රීන් එක හරහා අපි යම් කිසි දෙයක් ඉන්පුට් කරන්නත් ගත්තා. ඒ වගේම අවුට්පුට් එකක් විදිහට පාවිච්චි කරා. නේ? එහෙනම් එයා අපි කියනවා ආදාන සහ ප්‍රතිදාන කියන උපාංග දෙවර්ගයටම හැසිරෙන කෙනෙක් විදිහට. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔයාලට තියෙන්නේ බලන්න. අහලා තියෙන්නේ සූම් කරන්නම් චුට්ටක්. පහත උපාංග වලින් පරිගණකයක ප්‍රතිදාන උපාංගය පමණක් වන්නේ. දැන් අන්න ඒ ටච් පෑඩ් කියන කෙනා ටච් පෑඩ් එක ටච් පෑඩ් එකකට වඩා ඇත්තට ටච් ස්ක්‍රීන් එක දැම්මනම් තමයි උතන හරි. ටච් පෑඩ් එකත් අවුලක් නැහැ. අපි ටච් පෑඩ් එක විදිහට උතන හඳුන්වලා තියෙන්නේ අරක තමයි ස්ක්‍රීන් එක තමයි. හරි. දැන් ඒ පමණක් කියලා කියන්නේ හේතුව තමයි ප්‍රතිදාන උපාංගය පමණක් වෙන්න ඕනේ. හරි. ප්‍රතිදාන උපාංගය පමණක්. දැන් යතුරු පූර්ව කියන්නේ මොකද්ද? යතුරු පූර්ව ඩිරෙක්ට් අපිට මේ උත්තර වලින් අයින් කරන්න පුළුවන්. මොකද හේතුව ප්‍රතිදාන උපාංගයක්ද යතුරු පූර්ව කියලා කියන්නේ නැහැ. එයා ආදාන උපාංගයක්. පරිගණකයකට දත්ත හා තොරතුරු ලබා දෙන්න තමයි අපි යතුරු පූර්ව ගන්න. යතුරු පූර්වයෙන් අපි මොකුත් බලන්නේ නැහනේ. එළියට මේ print out වගේ දේවල් ගන්නෙ නැහනේ. යතුරු පූර්වයෙන් මොකද කරන්නේ? අපි එක එක දේවල් කම්පියුටර් එකට ලබා දෙනවා. නේ? අපි මුද්‍රණ යන්ත්‍රය ගැන හිතුවා. මුද්‍රණ යන්ත්‍රයෙන් මොකද කරන්නේ? මුද්‍රණ යන්ත්‍රයෙන් කරන්නේ මොකද්ද? කම්පියුටර් එක ඇතුලේ තියෙනවා PDF එකක්, එහෙමත් නැත්නම් Word document එකක්, ෆොටෝ එකක්, මොනවා හරි දෙයක් මොකද කරන්නේ? මුද්‍රණ යන්ත්‍රය හරහා print out එකක් විදිහට එළියට ගන්නවා. එහෙනම් මෙයා ප්‍රතිදාන උපාංගයක් විදිහට හැසිරෙනවා. මෙයාට පුළුවන් ද මේ ආදාන උපාංග විදිහට හැසිරෙන්න මුද්‍රණ යන්ත්‍රයට මුද්‍රණ යන්ත්‍රය හරහා කොලයක් දාලා කම්පියුටර් එකට ඉන්පුට් කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. නේ? මුද්‍රණය එහෙනම් ඉතින් උත්තරේ එතනින්ම ඇවිල්ලා තියෙනවා. ප්‍රතිදාන උපාංගයක් පමණක් විදිහට හැසිරෙන්නේ කවුද? මුද්‍රණ යන්ත්‍රය තමයි. මූසිකය ගත්තාම දැන් දන්නවා නේ. ආදානය කරන්න තමයි අපි ගන්නෙ. අපි මවුස් පොයින්ට් එක අපේ මවුස් පොයින්ට් එක පාවිච්චි කරලා එක උපදෙස් දෙනවා. ඔයා ඩබල් ක්ලික් වෙලා ඕපන් කරන්න. ඔයා මෙතනින් ඉඳන් මෙතෙන්ට මූව් වෙන්න. නේ? එක දේවල් කරනවා. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. ඔය මූසික මේ අපේ මවුස් පොයින්ට් එක හරහා කරන දේවල් දන්නවනේ. නේ? එතකොට
ඔන්න මූසිකය කියලා කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් ආදාන උපාංගයක්. ටච් පෑඩ් එක ගත්තාම ටච් පෑඩ් එක තමයි අර අවුලට එන්නේ මොකක්ද පමණක් කියන කතන්දරයේදී. ඒ කියන්නේ ප්‍රතිදානයක් පමණක් විදිහට හැසිරෙන්නේ කවුද කියලා කිව්වහම ටච් පෑඩ් එක ගන්න බෑ. මොකද එයා ආදාන උපාංගයක් විදිහටත් හැසිරෙන නිසා. හරි. එහෙනම් හරිම උත්තරේ එන්න ඕනේ මුද්‍රණ යන්ත්‍රය කියන කෙනා. අනේ මෙන්න නියමයි. අර පොත් දැන් සමහර තැන්වල දැකද පොත්වල ඒ පොතේ සිලබස් එකේ අදාළ නොවන දේවලුත් ඔයාලට ප්‍රශ්න විදියට එන්න පුළුවන්. හරි. ඒ දේවලුත් මම අදින් කියුණානේ. දත්ත ගබඩා කිරීම සඳහා නශ්‍ය නොවන non volatile පරිගණක පද්ධතියක් ලෙස භාවිතා කරන්නේ පහත සඳහන් උපාංග වලින් කවරක්ද? දත්ත ගබඩා කිරීම සඳහා නශ්‍ය නොවන හරි නශ්‍ය නොවන ඒ කියන්නේ විනාශ වෙලා යන්නේ නැහැ. හරි පරිගණක උපාංගයක් ලෙස භාවිතා කරන්නේ පහත උපාංග වලින් කවරද? ඒ කියන්නේ පරිගණකයේ තුල උපාංගයක් විදිහට නශ්‍ය නොවන උපාංගයක් කවුද කියන එක නහන්නේ. කැතෝඩ කිරණ නලය. ඔයාලා කැතෝඩ කිරණ නලය කියන එක තාම දන්නේ නැහැ. ඒක කැතෝඩ කිරණ නලය කියලා කියන්නේ නිකන් හිතන්නකෝ ටියුබ් ලයිට් දන්නවනේ. ඔයාලා දන්නවද අර ටියුබ් ලයිට් අර ටිකක් ගැහි ගැහි පත්තු වෙන්නේ අර අර්ධික බටේ වගේ තියෙන ලයිට් එක තියෙන්නේ ටියුබ් ලයිට් දැකලා තියෙන නැතිනේ අන්න ඕකෙත් ඔය කැතෝඩ කිරණ කතන්දරයක් තමයි තියෙන්නේ හරි කැතෝඩ කිරණ නලයක් තමයි ඕකෙත් තියෙන්නේ හරි එතකොට කැතෝඩ ඇත්තටම කැතෝඩ කිරණ නලය කියලා කියන්නේ ඔය දත්ත තැම්පත් කරන්න භාවිතා කරන කෙනෙක් නෙමෙයි හරි CPU එකේ රෙජිස්ටර් CPU එකේ රෙජිස්ටර් ගත්තාම මම ඉස්සරහට පැහැදිලි කරන්නම් මෙයාගේ මතකයේ తాවකාලිකයි යම් කිසි වැඩක් සිද්ධ කරලා එයා ඒ මතකේ නැති කරලා දානවා හරි ඊට පස්සේ RAM එක ගත්තාම මම කලිනුත් පැහැදිලි කරා RAM එකේ ගබඩා වෙන දත්ත මොනවාද? RAM එකේ ගබඩා කරන දත්ත සම්පූර්ණයෙන් తాවකාලිකයි නේද? ඒ කියන්නේ විදුලිය විසන්ධි වුණොත් එහෙම අපි ප්ලේ කර කර හිටපු ගේම් එක සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා. ආයෙ මුල ඉඳලා ප්ලේ කරන්න වෙනවා. ආහහා හිටපු සින්දුවක් තියෙනවනම් බල බල හිටපු ෆිල්ම් එකක් තියෙනවනම් සම්පූර්ණයෙන් නැතිලා. ආයෙ මුලට ගිහිල්ලා ඕපන් කරලා ඉවරලා ආයෙ ඒක අදාළ තැනට ෆෝවර්ඩ් කරලා තමයි අපිට සින්දුව බල අහන්න වෙන්නේ. ෆිල්ම් එක බලන්න වෙන්නේ. නේ? හැබැයි දෘඩ තැටිය කියන කෙනා හાર્ඩ් ඩිස්ක් එක කියන කෙනා ගත්තොත් මොකද වෙන්නේ? හાર્ඩ් ඩිස්ක් එක කියන කෙනා අපි දැන් හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ මොකද්ද? දැකලා ඇති සමහර විට. නේ? දෘඩ තැටිය දැකලා ඇති. එතකොට හાર્ඩ් ඩිස්ක් එක මම ඔයාලට ඕන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන නිසා ඔයාලට මගේ බ්‍රවුසර් එක පේනව නේද? බ්‍රවුසර් එක පේනවද? මම මේ සර්ච් කරලා හાર્ඩ් ඩිස්ක් කියලා සර්ච් කරලා හරි. නියම. එතකොට මේ තියෙන හાર્ඩ් ඩිස්ක් ඔය කම්පියුටර් එකේ මෙන්න මෙහෙම හાર્ඩ් ඩිස්ක් තියෙනවා. මේ වගේ ඒවා දැකලා ඇති. මෙන්න මේක ඇතුලේ අපේ දත්ත තැන්පත් කරන්න තමයි මේක ඇතරම් පාවිච්චි කරන්නේ. මේකේ තැන්පත් කරන දත්ත ගත්තාම මෙයාලා ස්ථිරයි. හරි. මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ තැන්පත් කරන දත්ත ගත්තාම විදුලිය විසන්ධි වීමක් පරිගණකයේ ක්‍රියා විරහිත කිරීමක් කියන අවස්ථාවන් ඕනෑම එකකදී අපේ දත්ත මේ ස්ථිරව තැන්පත් කරලා තියාගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට එයා කියන්නේ නැස්ස වෙලා යන්නේ නැහැ. නැති වෙලා යන්නේ නැහැ. නන් වලටයි. එහෙනම් දෘඩ තැටිය තමයි අපේ උත්තරේ විදිහට ගන්න පුළුවන්. මොකක්ද නන් වලටයිල් වෙන උපාංගයකට. හරි. ඊට පස්සේ තියෙන එක නම් ඔයාලා තාම දන්නේ නැහැ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද දෘಢාංගයක් කියන්නේ මොකක්ද ඒවා අපිට කතා කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ මෙතනත් මේකත් කතා කරේ හැකි. මම දැන් ඇත්තටම ලොකු කොටසක් කරේ නෑ. චූටි කොටසක් කරේ. ඒකෙන් ප්‍රශ්න 3ක් විතරම අපිට මෙතන දැන් කතා කරන්න පුළුවන්. පරිගණකයක CPU හි ප්‍රධාන කාර්ය කුමක්ද? මම උත්තරය අහන්නම් බලන්න. මේකට උත්තරේ දීලා කවුද ක්ලාස් තියෙනවා කිය මායුරනේ. යන්න පුළුවන් වන්න. මට මේකට හරියට උත්තරේ දුන්නොත් සතුටු. බලමු අපි තේරුම් අරන් තියනවද කියලා. මතකයක් තියනවද බලමු චූට්ටක් හරි. ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? පහත ඒවා හතරනේ පරිගණකයක CPU හි ප්‍රධාන කාර්ය කුමක්ද? දත්ත ගබඩා කිරීම. ඔව් මයුරි මදුනේ මදු උත්තරයක් කියලා තියෙනවා. පුළුවන් නම් මයුරිත් උත්තරයක් දාන්න බලන්න.
try කරන එක තමයි හොඳ. වරදින්න පුළුවන්, හරියන්න පුළුවන්. කොහොම හරි ඕන එක. වැරදි ඉගෙන ගන්න එක තමයි ඇත්තටම අමාරු. හරි. මාරු ඉන්නවනේ. ඔව් මදු. උත්තරේ හරි. මදු උත්තරේ හරි. මාරු පුළුවන් නම් එකක් කියන්න. මොකක්ද හිතෙන්නේ? හිතෙන උත්තරේ. අපි මේක ඕන්න මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවර කරන්නත් පුළුවන්. මාරුට ක්ලාස් එකකුත් තියෙනවා කිව්වනේ. පරිගණකයක CPU ඒ කියන්නේ මධ්‍ය සැකසුම් මේකකය. පරිගණකයේ බ්‍රේන් එක පරිගණකයේ මොළය විදිහට හඳුන්වන්නේ කවුද? නියමයි. දෙන්නම හරිම උත්තරේ දුන්නේ ඇත්තටම. නියමයි. සතුටුයි. පරිගණකයේ CPU එක මොළය කියන කෙනා එහෙමත් නැත්නම් මධ්‍ය සැකසුම් මේකකයේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකේ ප්‍රධාන කාර්යය තමයි මොකද්ද? දත්ත හා උපදෙස් ක්‍රියාත්මක කිරීම. නේ? පළවෙනි උත්තරේ විදිහට තියෙන දත්ත කපඩා කිරීම. දත්ත කපඩා කරන්න කවදාවත් CPU එකක් භාවිතා කරන්නේ නැහැ. දත්ත කපඩා කරන්න පාවිච්චි කරන්නේ storage device. ආචායන උපාංග. RAM එක මොකවද මේ මේවා අපි ගත්තාම පරිගණකයේ RAM එක, hard disk එක, නේ? cache memory එක. ඔන්න ඔය වගේ ඒවා. හරි. එතකොට CPU එක ගන්නෙ මොනවද? CPU එක තමයි මොලෙන් හිතලා වැඩක් කරන්නේ. එයා තමයි දෙන උපදේශ වලට අනුව ක්‍රියාත්මක වෙන කෙනා. එහෙනම් මොකද්ද CPU එකේ ප්‍රධාන කාර්යය? උපදේශ ක්‍රියාත්මක කිරීම. දත්ත ගබඩා කිරීමක් වෙන්නේ නැහැ. චිත්‍රක පෙන්වීම. ඒ කියන්නේ ඇතරම graphical user interfaces කියනවා අපි. හරි. ඒ කියන්නේ ඇතරම කම්පියුටර් එකේ ඔය පේන්න තියෙන දේවල්. දැන් ඔයාලට පේපර් එක පේන්න තියෙනවා. හරි. ඒ දේ කරන්නේ කවුද? චිත්‍රක වර්ග පෙන්නනවා. ඔකට කියන්නේ චිත්‍රක පෙන්නන්නේ ඔපරේටින් සිස්ටම් එක. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. හරි. ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රධාන කාර්යයක් තමයි graphical user interface. ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත් ලබා දීම කියන වචනේ එන්නේ. හරි. අන්තර්ජාලයට සම්බන්ධ කිරීම. නෑ. අන්තර්ජාලයට සම්බන්ධ කරන්න කවදාවත් CPU එක උදව් කරන්නේ නෑ. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න උදව් කරන කෙනා තමයි NIC network interface card. හරි. network interface card කියන කෙනා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පරිගණකයත් එක්ක ඉන්න උපාංගය. හරි. එහෙනම් ඔයාලා නියමයට හරිම උත්තරේ දුන්නා. දෙනම එතකොට හරිම උත්තරේ 3 තමයි. හරි. ඊට පස්සේ HTML කියන්නේ මොකක්ද කියන එක තාම ඔයාලා දන්නේ නැහැ. hypertext markup language පළවෙනි උත්තරේ උඩ එන්නේ. ඒක වැඩක් නැහැ දැනට. මෙන්න මම මේ කලින් පැහැදිලි කරපු එක භාවිතා කරලා ඔයාලට මේ ප්‍රශ්නෙත් ඇත්තටම කරන්න පුළුවන්. ඕනෑම පරිගණකයක ජාලයකට සම්බන්ධ වීමට පරිගණකය භාවිතා කරන්නේ පහත සඳහන් උපාංග වලින් නැත්නම් සංරචක වලින් කවුද කියලා අහලා තිනවා. මුද්‍රණ යන්ත්‍රයක් පාවිච්චි කරලා ඔයා ඉන්ටර්නෙට් එකට ජොයින් වෙනවද? ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවද? දැන් ඔයා ගෙදර මේ ලැප් එක අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ. ඒ කියන්නේ ඔයාගේ ඉස්කෝලේට ඕන තොරතුරු ටිකක් හොයාගන්න අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ රවුටර් එක හරහා අන්තර්ජාලය ඉන්ටර්නෙට් පහසුකම අරගෙන අන්තර්ජාලයට යනවා. මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා වෙනවද එහෙ? නෑනේ. නේ? මුද්‍රණ යන්ත්‍රයක් එතන භාවිතා කරන්නේ නැහැ. සුපරීක්ෂකය. ඒ කියන්නේ ස්කෑනර් මැෂින් එකක් භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න භාවිතා කරනවද ඒවා? ඈ? යතුරු පුවරුවක් භාවිතා කරලා ඉන්ටර්නෙට් ගිය හැකිද? ඔයා ගාව යතුරු පුවරුවක් තියෙනවා. ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. එහෙම සීන් එකක් තියෙනවද? නෑනේ. එහෙනම් මොකද්ද? එන්නේ. ජාල අතුරු මුහුණත් පත. NIC කියලා මම කලින් වචනයක් කිව්ව ඇහෙන්නේ නැති. network interface card. network interface card එක භාවිතා කරලා තමයි අපි අන්තර්ජාලයට යන්නේ. හරි. ඇත්තට මෙතන ප්‍රශ්න 5ක් විතරම කතා කරා. නේ? හරි. මං හිතනවා ඔය ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි 8:58යි කමන්නේ. ඔය ටික ඔය විදිහට අපි නතර කරමු. මං හිතනවා අදට ඔය කරපු ටික තේරෙන්නේ නැති කියලා. අරකේ අපි පාඩමේ තියරි විදිහට සාකච්ඡා කරේ පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිගණක පද්ධතියක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ පරිගණක පද්ධතියක් කතා කරන්න යද්දී මූලික සංකල්පය ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන කියන සංකල්පය කතා කරා. ඒත් එක්ක එන ආදාන උපාංග ප්‍රතිදාන උපාංග සහ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙන මාධ්‍ය සැකසුම් මේකකේ කතා කරා. මාධ්‍ය සැකසුම් මේකකේ මං සරලව කියලා දුන්නා. තව ඉස්සරහට පැහැදිලි කරන්නම් කිව්වා. මාධ්‍ය සැකසුම් මේකකේ ඉන්න සංරචක තුන් දෙනා මොනවාද?
ප්‍රධාන උපාංග තුන මොනවාද? කොටස් තුන මොනවාද? ALU, CU, memory register කියලා කිව්වා. එතකොට ඒ ටික හරි. සහ paper එකෙත් කොටසක් කතා කරා. හරි ප්‍රශ්න පහක් වගේ සාකච්ඡා කරා. හරි ඇත්තටම අතන ආදාන උපාංග ප්‍රතිදාන උපාංගත් කතා කරානේ. ආචායන උපාංගත් කතා කරා. හරි ආචායන උපාංග යටතේ ප්‍රධාන කොටස් තුනක් කතා කරා. ආචායන උපාංග සකස් වෙලා තියෙන්නේ කොහොමද? විද්‍යුත් චුම්බක උපක්‍රම ප්‍රකාශ සොරි ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සහ ඝන මාධ්‍ය උපක්‍රම කියලා කොටස් තුනක් කතා කරා. එතකොට ඒ තුන සහ පොදුවේ අපි ආචාර්ය උපාංග කොටස් දෙකකට බෙදුවා ප්‍රාථමික සහ ද්විතීක කියලා. හරි. එතකොට ප්‍රාථමික කියලා කියන්නේ සකසණයට. ඒ කියන්නේ අපේ CPU එකට ඩිරෙක්ට් ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් ආචායන උපාංග තමයි ප්‍රාථමික ආචායන උපාංග විදිහට හඳුනා ගන්න. එයාට ඩිරෙක්ට් ඍජුව හරි කවුද මයුරියන් ලිව්වෙන් ක්ලාස් එකට යන්න. මම මෙතනින් කොහොමද ඉවර කරනවා. හරි එතකොට මඳු අපි ඒ කතා කරා ද්විතීක ආචායන උපාංගයක් කියන්නේ මොකක්ද? ඒවට උදාහරණ ටිකුත් කතා කරා. සහ අවසාන වශයෙන් මේ පාඩමේ මොකද්ද ප්‍රශ්න පහ කතා කරා.